ආයුබෝවන් අත්වලව සාදරයෙන් පිළිගන්නවා ඉක්මන් සේලින් YouTube channel එකට. අදත් අපි ඔයාලට ගන්න තියෙනවා අඩුවට ගන්න පුළුවන් නිවාස 10ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙනවා තරමක් වටිනා කියන එක නිවසක් තියෙනවා. ඉතින් සියලුම නිවාස සාමාන්‍ය මිල ගණන් යටතේ තමයි ඔයාලට අලෙවි කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න විදිහක අවසානයේ වෙනකන් ඔයාගේ නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා ඔයාගේ තරමක් නිවසක් තියෙනවා නම් ඉක්මන් සේලින් හරහා ඉතමත් ඉක්මනින් අලෙවි කරගන්න පහළ තියෙන දුරකථන අංකයට දැන්ම කතා කරන්න. වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ඉක්මන් සේලින් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මෙතන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංක 10 තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවැල තමයි මේ නිවස පිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයට තියෙන්නේ මීටර් 500ක දුරක්. ඒ වගේම ගොඩකවැල නගරයට කිලෝමීටර් 3ක දුරක් තියෙනවා. පාසල් පන්සල් මෙන්න මේ සියලුම පහසුකම් මීටර් 600ක දුරකින් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 9ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ ඉඩම මැණික් හමු වෙන ඉඩමක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ නිවස ගැන කියනවා නම් නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක් සහ නාන කාමරයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් මේ ඉඩමටම වාහනයක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පුවක් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 33ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 9 අංක 9 තියෙනවා ඊටමත් අඩුවට ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස වටිනාකමට සාපේක්ෂව ඊටමත් අඩුවට තමයි ඔයාලට අලෙවි කරන්නේ. මේ නිවස පිටලා තියෙන්නේ මාවනැල්ල දික්පිටිය නගරේ. දික්පිටිය නගරේ ඉඳලා කිලෝමීටර් 2.5ක දුරකින් තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉතින් හරියටම කියනවා නම් මාවනැල්ලට යන බස් මාර්ගයේ ඉදිරිපිට තමයි මේ නිවස තියෙන්නේ. ඉතින් පාසල්, රෝහල්, බැංකු සහ පොලිසිය ඇතුළු සියලුම පොදු ස්ථානවලට කිලෝමීටර් 2.5ක දුරක් තමයි මේ නිවසේ ඉඳලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා කොළඹ නුවර පාරට තියෙනවා කිලෝමීටර් 12ක දුරක්. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 25ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවස ගැන කියනවා නම් මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, මුළු තැන්ගයක් තියෙනවා. ඒ වගේම නිදහසාමකාමී වටපිටාවක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් නිරවුල් ඔප්පුත් තියෙනවා. ඒ වගේම විදුලි පහසුකම් දැනට අරගෙන තියෙනවා. නමුත් ජලය නම් ලබාගෙන නැහැ. නිවස ඉදිරිපස ඇති වතුර ලයින් එකෙන් ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සියලුම පහසුකම් එක්ක ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 11ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 8 වල තියෙනවා අල්ගම ඔයටමයින්ම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ නිට්ටඹුව හග්ගල්ල දඹුටුව ප්‍රදේශය තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා නිට්ටඹුව අල්ගම පාරට තියෙන්නේ මීටර් 300ක දුරක්. ඒ වගේම පස්සේ අල අත්තනගල්ල පාරට කිලෝමීටර් 2.5ක දුරක් තියෙනවා. කොළඹ නුවර පාරට කිලෝමීටර් 4 මීටර් 800ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 15ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර එකක්, මුළු තැන්ගයක්, බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. නිරවුසින්නක් කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 26මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකේ තමයි ටික දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 4 වල තියෙනවා අලව්ව නගරයට සරණෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ අලව්ව නාරම්මල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 400ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 13මාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස අලුතින්ම තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, ශාලයක්, කෑම කාමරයක්,
මුළු තංගයක් සහ නානකාමරයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. ඉතින් හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලෙවි කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. නිරවුල් ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. පරීක්ෂාවෙන් අනතුරු මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 6 තෙනවා ඉඩමක් සහ කඩ කාමරයක් ගැන. ඉතින් මේ කඩ කාමරය තියෙන්නේ කොළඹ කුරුණෑගල පහපාරේ පඹදෙනිය ගිරිඋල්ල අතර කිලෝමීටර් 2කමාරක් දුරකින් තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 23ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ ඉඩම තුල කඩ කාමරයකුත් තියෙනවා. මේ කඩ කාමරය සහ මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 14ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේ මුදල තමයි අවසාන මුදල කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ ඉඩම මිලදී ගන්න. අංක 5 වල තියෙනවා කෑගල්ල නගරයට සම්නෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කෑගල්ල නගරයට කිලෝමීටර් 2ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් හරියටම කියනවා නම් කෑගල්ල නගරයට ආසන්නයෙන් නිල්වක්ක ප්‍රදේශයේ තමයි මේ නිවස තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් ශාලයක්, කෑම කාමරයක්, මුළු තැන්කියක්, බාත්රූම් එකක් සහ පිටතින් ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. ඉතින් අපිට බලන්න අඩි 12ක පමණ පිවිසුම් මාර්ගයකුත් තියෙනවා. සුවදශීලී අසල්වැසියන් සිටින වැදගත් වටපිටාවක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඔප්පුව ගැන කියනවා නම් නිරවුල් කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේ ඉඩමේ සහ නිවසේ සැලසුම් අනුමත කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට බැංකු ණයක් වුණත් ඔයාලට පහසුවෙන්ම ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. මෙන්න මේ සියලුම පහසුකම් එක්ක ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 69ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දේපල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. අද ලිස්ට් එකේ තියෙන වටිනම නිවස තමයි මේ නිවස. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 4 තෙනවා මොනරාගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස නැවත පළ කිරීමක්. මේ නිවස පිහිටලා තියෙන්නේ මොනරාගල හුලන්දාව දකුණ වයිහන්දියේ ඉඳලා මීටර් 200ක් පමණ දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 2ක් ශාලයක්, මුළු තැන්කියක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 22ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 3ට වර්ගල් තියෙනවා රත්න නගරයට ආසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ රත්න නගරයට ආසන්නයෙන් කොළඹ කතරගම ප්‍රධාන පාරට මීටර් 100ක් වැනි අවම දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 7ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස කාමර 2කින් යුක්ත නිවසක්. ඔප්පුව ගැන කියනවා නම් බලපත්‍ර ඔප්පුවක් තමයි තියෙන්නේ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 12ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 2ට වල තියෙන්නේ අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කඩුගන්නාව රත්මේවල ප්‍රදේශය තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 14ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් ශාලයක්, මුළු තැන්කියක්, බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. මේකට වඩා අඩි 12ක පමණ කාපට් පාරකුත් තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුවක් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 26ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 1 තෙනවා කළුතර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ගාලු පාරට මීටර් 300ක් දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් හරියටම කියනවා නම් වාද්දුව දුම්රිය ස්ථානට මීටර් 750ක දුරක් තමයි මේ නිවසේ ඉඳලා තියෙන්නේ.
ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 6මාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර එකක්, ශාලයක්, මුළු තැන්ගයක්, නානකාමරයක් තියෙනවා. ඒ වගේම නිරවුලොප්පු සහිත සාමාන්‍ය කුඩා නිවසක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ජල විදුලි පහසුකම් තියෙනවා. ඒ වගේම නිරවුලොප්පු තියෙනවා, ප්ලෑන් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 27ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් කලින් පැවති මිල තමයි රුපියල් ලක්ෂ 33ක මුදලක් කලින් පැවතියා. දැන් ඔයාලට රුපියල් ලක්ෂ 27ක මුදලකට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා එකම වීඩියෝයක් තුල නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තනම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම නිවස, ඔයා හොයන දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශපාලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තනරම ෂෙයා කරන්න මතක කරන්නත් එපා. මේ වගේ සල්ට දිගටම බලන්න බලොග් යට දෙන subscribe බටන් එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඒ වගේම තමයි ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දන හැම වීඩියෝක්ම notification එක කරා ඔයගලන්ටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මෙලින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.